ආයිබෝවන් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ සුපර් විදිහට අදත් එකතු වෙලා ඉන්නේ KR online YouTube channel එකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහත subscribe button එක click කරලා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ගාවටම ගෙන්න ගන්න ඕන නම් පහළ තියෙන bell notification එක click කරලා තියාගන්න. ඉතින් අද අපි වෙනස්ම වීඩියෝ එකක් කරන්න තීරණය කරා. ඉතින් අපි හැමදාම product review videos ගේන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ වෙනස්ම විදිහේ මාතෘකාවක් ගැන. ඉතින් ඒ ගැන ඕගොල්ලන්ට මගේ යාළුවා කියලා දෙන්න. ඔව් ඉතින් යාළුවනේ මගේ යාළුවා කිව්වා වගේම අපි වෙනස්ම විදිහේ අද වීඩියෝ එකක් කරනවා. ඉතින් අද ඇත්තටම අපි කතා කරන්න යන්නේ කොහොමද මේ වගේ ක්ලෝන් වීඩියෝ එකක් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ෂූට් කරගන්නේ කියලා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ඔයාලගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරනකොට අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඇත්තටම අවශ්‍ය වෙනවා ඔයගොල්ලන්ට වීඩියෝ එක රෙකෝඩ් කරගන්න කැමරා එකක්, එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එකක්. ඊට අමතරව මේක ෆ්‍රේම් එක ස්ථාවර තියාගන්න අවශ්‍ය වෙන ඔයගොල්ලන්ට ට්‍රයිපෝඩ් එකක්. ඊට අමතරව ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එකට CapCut application එක download කරලා තියාගන්න ඕනේ. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ වීඩියෝ එක edit කරගෙන මේ විදිහේ ක්ලෝන් වීඩියෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි මුලින්ම මෙන්න මේ විදිහට CapCut එක open කරගෙන අපි shoot කරගත්ත videos දෙක gallery එකකින් මෙන්න මේ විදිහට CapCut application එකට මුලින්ම open කරගන්නවා. ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට වීඩියෝ දෙක CapCut එකට open වුණා. ඉතින් අපි අතරම videos දෙකක් record කරගත්තා. එකක් මෙන්න මේ විදිහට මම table එකේ එක side එකක වාඩි වෙලා මේ විදිහට වීඩියෝ එකක් record කරගත්තා. ඒ වගේම අපි බලමු අනිත් වීඩියෝ එක කොහොමද කියලා. අනිත් වීඩියෝ එක මම ඒ table එකේම අනිත් කෙළවර වාඩි වෙලා තමයි record කරගත්තේ. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අනිත් කෙළවර ඉඳගෙන මම shoot කරගත්තා. ඉතින් ඊට පස්සේ මම කරගන්නේ මේ වගේ දෙවෙනියට කරගත්ත වීඩියෝ එක select කරගන්නවා. ඊට පස්සේ tool bar එකේ අපි යනවා overlay කියන option එක. ඊට පස්සේ අපිට මේ විදිහට පේනවා පළවෙනි වීඩියෝ එකට යටින් මගේ දෙවෙනි වීඩියෝ එක පහළට වැටෙනවා. ඉතින් මම drag කරගෙන මෙන්න මේ විදිහට යනවා මගේ උඩ තියෙන වීඩියෝ එකයි යට තියෙන වීඩියෝ එකයි එකට එක parallel හිටින විදිහට මම මේ විදිහට place කරගන්නවා. මෙන්න මේ විදිහට finally මම drag කරගෙන place කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට මේ videos දෙකම පේනවා but ඒ වුණාට ඔයගොල්ලන්ට preview video එකේ පේන්නේ මගේ දෙවෙනි වීඩියෝ එක විතරයි. ඉතින් ඊළඟට මම කරන්නේ මේ විදිහට පහලින් තියෙන දෙවෙනි වීඩියෝ එක select කරගන්නවා. මෙන්න මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ මම toolbar එකේ නැවත යනවා opacity කියන option එකට. ඊට පස්සේ මේ විදිහට ගිහලා මම opacity එක අඩු කරගන්නවා දෙවෙනි වීඩියෝ එකේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මගේ උඩ වීඩියෝ එකෙත් shadow එකක් වගේ පේන්න ගන්නවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී මම opacity එක ඒ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට දෙවෙනි වීඩියෝ එක select කරගෙන අවශ්‍ය විදිහට මේ වීඩියෝ දෙක adjust කරගන්නවා. ඒ වගේම පළවෙනි වීඩියෝ එක select කරන මේ විදිහට මම corners වලට මම record කරගත්ත වීඩියෝස් එක adjust කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. නැවතත් මම tool bar එකේ යනවා mask කියන option එකට. ඒකට යන්න කලින් මම මේ විදිහට දෙවෙනි වීඩියෝ එක select කරගෙන තමයි මම mask කියන tool එකට යන්නේ. ඊට පස්සේ මේ mask කියන tool එකේ horizontal කියන option එක මේ විදිහට මම select කරගන්නවා. select කරගෙන මෙන්න මේ විදිහට මම වීඩියෝ දෙක adjust කරගන්නවා මෙහෙම rotate කරගෙන. ඊට පස්සේ මම නැවතත් මේ horizontal කියන එක press කරගෙන ඉන්නවා. ඊට පස්සේ options කීපයක් මෙන්න මේ විදිහට open වෙනවා. ඒකේ feather කියන option එකට ගිහිල්ලා මම feather කියන එකේ percentage එක මේ විදිහට වැඩි කරගන්නවා සාමාන්‍යයෙන් 37ක් විදිහට. ඉතින් ඒක වැඩි කරගන්න හේතුව තමයි මැද line එකක් එනවා මේ videos දෙක එකට තියෙනකොට. ඒකට ඒක නැති කරගන්න තමයි මම මේ විදිහට feather එක වැඩි කරගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට finally මෙන්න මේ විදිහට videos දෙකම පේනවා. ඉතින් ඊට පස්සේ මම නැවතත් දෙවෙනි වීඩියෝ එක select කරගෙන මම යනවා opacity කියන option එකට. ඒ ගිහලා 100% මම දෙනවා opacity. ඊට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ එක එකම විදිහට ඔයගොල්ලන්ට එකම color gradient එකකින් බලා ගන්න පුළුවන් වෙනවා.
ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපේ ක්ලෝන් වීඩියෝ එක අපි එඩිට් කරගෙන ඉවර කරගත්තා. ඉතින් මම හිතනවා මේක ඕගොල්ලන්ගේ content creation වලට වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් මේ වගේ tech tips දැනගන්න කැමති නම් ඒ වගේම විවිධාකාරී gadgets වල reviews බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ඕගොල්ලන්ගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ comments පහත comment section එකේ යොදන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.